මගේ දයාබර දුවේ පුතේ. ඉතින් කොහොමද ඔයාලාට? අපි නම් හොඳින් සතුටින්. ඔයාලට එසේම වේවායි අත්තම්මා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පුතේ අද මම ඔයාලාට අරගෙන ආව කතාව තමයි ඉබ්බෙක් අහසෙන් යයි. ඔයාලා දැකලා තියෙනවද පුතේ ඉබ්බ අහසෙන් යනවා? එහෙම නැතිනම් ඔයාලා අහලා තියෙනවද කවදාක හෝ කොතනකදී හෝ ඉබ්බෙක් අහසෙන් යනවා? නෑ නේද? ඔන්න එහෙනම් අහගන්නකෝ. ඔන්න පුතේ කොහොමත් එක කාලෙක දැඩි නියං කාලයක් ආවා. මගේ පුතාලා දන්නවද දැඩි නියං කාලය කියන්නේ? ගොඩාක් රස්නේ කාලය, ඉඩෝරය, වහින්න නැති කාලය. ඒකට ග්‍රීස්ම කාලය කියලාත් කියනවා. ඉතින් මේ වගේ ලොකු නියඟයක් ඇවිත් හැම තැනම බිම වේලිලා, පැල්ලිලා, වැව්වල හිටපු සතු මැරිලා යනවා. බොන්න වතුරත් නැහැ, ගස්වල කොළත් නැහැ. මේ විදියට තියෙද්දී කොක්කු දෙන්නෙකුයි ඉබ්බකුයි හරි සමගියෙන් ආදරෙන් එක වැවක් අයිනේ ජීවත් වුණා. ඉතින් මේ ඉඩෝරේ නිසා මෙයාලට හරි අමාරුයි. කන්න දෙයක්වත් නැහැ. බොන්න වතුරත් නැහැ. දවසක් මේ ඉබ්බා කොක්කු දෙන්නට කියනවා යාළුවේ මම මෙහෙම ඉන්නම්. ඔයාලට ඉගෙනන්න පුළුවන්නේ. ඔයාලා වතුර තියෙන තැනක් හොයාගෙන යන්න කියලා ඉබ්බා කිව්වා. ඇත්ත තමයි. අපි යමු වතුර තියෙන තැනක් හොයාගෙන. ඊට පස්සේ අපිට පුළුවන් ඉබියාළුවත් අරන් යන්න කියලා මේ දෙන්නා වතුර හොයාගෙන ගියා. ඊට පස්සේ ඒ කොකුන් දෙන්න කිව්වා වගේම වතුර තියෙන තැනක් හොයාගෙන ආපහු ආවා. දැන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි කොහොමද දැන් ඉබියාළුව වරන් යන්නේ කියලා මෙයාලා කතා වුණා. මෙහෙම කතා වෙලා එක කොකෙක් මෙහෙම කියනවා. අපි ඉබියාළුවව මෙහෙම කරමු. පොඩ්ඩක් දිග කෝටුවක් අරන් අපි දෙන්න දෙපැත්තෙන් අල්ලාගෙන යමු. ඉබියාළුවට කිමු හයියෙන් තද කරලා කෝටුව මැද හපාගෙන ඉන්න කියලා. හැබැයි බැරි වෙලාවත් කටනම් අරින්න එපා ඉබියාළුවේ කියලා මේ දෙන්න කෝටුවක් හොයන් ඇවිත් ඉබියාළුවට කීවා. හයියෙන් හපාගෙන ඉන්න. බැරි වෙලාවත් කටනම් අරින්න එපා කියලා දස අතේ පොරොන්දු කරවා ගත්තා. දැන් ඔන්න දුවේ පුතේ මේ තුන් දෙනාම ඉගිලෙන්නයි ලෑස්තිය. කොකුන් දෙන්න අවසාන වතාවට තිබ්බා කිව්වා අනේ කටනම් අරින්න එපා ඉබියාළුවේ කියලා. දැන් ඔන්න ඉබ්බා හසින් යනවා. ටිකක් දුර ගියා. තවත් ටිකක් දුර ගියා. තවත් ටිකක් දුර ගියා. දැන් ගමන අවසානයටත් කිට්ටුයි. දැන් තුන් දෙනාට හරි සතුටුයි. එතකොටම දුවේ පුතේ බිමට පාත් වෙන ලං වෙනකොටම දඟ කොල්ල රංචුවක් මෙයාලට හූ කියනවා. මෙන්න ඉබ්බෙක් අහසින් යනවෝ මෙන්න ඉබ්බෙක් අහසින් යනවෝ කියලා හූ කිව්වා. ඉබ්බට යකා නැග්ගා. හොඳටම කේන්ති ගියා. එයා මොකද්ද කළේ? උන්ට කියන්නම්කො මං හොඳ වයින් දෙකක් කියලා කට අරිනවත් එක්කම බිමට වැටිලා චුරු චප්පන් වුණා. අපරාධි තව ටිකයි බහින්න තිබුණේ කියලා එයාලා දෙන පාත් වෙලා ඉබ්බා දිහා බලාගෙන හිටියා. එයාගේ ගන්න දෙයක් නැහැ චුරු වෙලා. ඊට පස්සේ කොක්කු දෙන්න ඉබියාළුවට අවසන් ගෞරවය දක්වලා එයාලා යන්න ගියා ගොඩක් දුකින්. ඉතින් ඒකයි පුතේ කට පරිසම් කරගන්න කියලා ආදි මුතු මිතුන් පවා අපට කියලා තියෙන්නේ. ඉතින් මගේ පුතාලා දූලා කතාව හොඳට අහගත්තා නේද? අත්තමට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඔයාලට බුදු සරණයි, දෙවි පිහිටයි, අයුබෝවන්.